සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයා 2025 දී උසස් පෙළ රසායන විද්‍යාව හදාරීමට අපේක්ෂා කරන දරුවෙක්ද? ඒ කියන්නේ තියරි ළමයෙක්ද නැත්නම් රිවිෂන් කෙනෙක්ද? එහෙමනම් ඔයාටයි මේ වීඩියෝ එක. එතකොට මම මේ වීඩියෝ එක කරන්න අද අපේ රිවිෂන් ක්ලාස් එක, කෙමිස්ට්‍රි රිවිෂන් ක්ලාස් එක ගැන 25 රිවිෂන් ක්ලාස් එක ගැන දැනුවත් කරන්න. ඉතින් ඒ ක්ලාස් එකේ චාලක රසායනය පටන් ගන්නවා මුල සිට ඉතාම සරලව නිවැරදි විෂය කරුණු මනාකොට පෙළගස්සලා තියෙන්නේ. ඉතාම මූලික මට්ටමේ සිට මූලික මට්ටමේ ඉඳන් ඒ එක්සෑම් එකට අවශ්‍ය සුපිරිම මට්ටම දක්වා අපි මේ ක්ලාස් එක කරනවා. එතකොට මේ ෆිසිකල් කෙමිස්ට්‍රි වලට අවශ්‍ය බේස් එක වැටෙන්නේ රසායනික ගණනයෙන්. හරි. එතකොට රසායනික ගණනයත් අපි මීට සමගාමීව ආරම්භ කරනවා. හරි. ඊට පස්සේ ඕගනික් කෙමිස්ට්‍රි අපි වෙනම ක්ලාස් එකක යනවා. මේ ක්ලාස් එක සම්පූර්ණයෙන්ම වෙන්නේ ඔන්ලයින් ක්‍රමයට Zoom තාක්ෂණය ඔස්සේ. එතකොට ඒ හේතුවෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ඉන්න දරුවෙක්ට මේකට ඉතාම පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලගේ ඩිවයිස් එක හරහා. ඒක නිසා ඉතාම පහසුවෙන් ඔයාට පුළුවන් අපේ ක්ලාස් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට ෆිසිකල් කෙමිස්ට්‍රි මුලින් ඉඳන්ම පටන් ගන්න නිසා ඉතාම නිවැරදිව මේ වෙනකන් ඔයාලට ෆිසිකල් කෙමිස්ට්‍රි යම් තාක් දුරකට ඉගෙන ගත්ත දරුවෝ ඉන්න පුළුවන්. ඊට පස්සේ එකපාරක් ඉගෙනගෙන ටිකක් තේරුනේ නැති දරුවෝ ඉන්න පුළුවන්. ගිය අවුරුදු වල සමහර විට එක ෂයි එකක් කරලා දෙවෙනි ෂයි එකක් කරලා තුන්වෙනි ෂයි එක මිස් කරලා ඊළඟ පාර කරන් ඉන්න දරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් අපේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වුණොත් සෙට් වුණොත් අනිවාර්යෙන්ම ඔයා ගොඩ යනවම තමයි. ඒකට හේතුව ඒක වගකීමෙන් කියන්නේ. ඒකට හේතුව තාම නිවැරදි දැනුම් පද්ධතියක් අපි ලබා දෙනවා. ඊට අමතරව ඒ අවශ්‍ය බේසික් ලෙවල් එකේ ඉඳන් අවශ්‍ය එක්සෑම් එකට අවශ්‍ය සුපිරිම මට්ටම දක්වා ඒ අවශ්‍ය සියලු පරාසයන් වල තියරි කොටස් ගණනය කිරීම ඒ සියල්ල ඉතාම නිවැරදිව අපි ක්ලාස් එක තුළ සිද්ධ කරනවා. ඉතින් ඔයාලට ඉතාම පහසුවෙන් අපේ ක්ලාස් ගැන දැනුවත් වෙන්න පුළුවන්. අපිට WhatsApp මැසේජ් එකක් දාන්න. ඒ ඔස්සේ සියලු විස්තර මේ සම්බන්ධ සියලු විස්තර වාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සිංහල මීඩියම් වගේම ඉංග්‍රීසි මීඩියම් දරුවොත් අනිවාර්යෙන් මේකත් එක්ක සම්බන්ධ වෙන්න. දැන් චාලක රසායනය වුණත් මම හිතන්නේ දිවයිනේ බොහෝ ක්ලාසස් වල හරියට 100% නිවැරදිව කරන්නේ නැහැ. ඒක වගකීමෙන් කියන්නේ. හරි. ඒක නිසා අවශ්‍ය සියලු කරුණු කාරණා ඊටාම නිවැරදිව අධ්‍යයනය කරන්න නම් ඉගෙන ගන්න නම් ඔයා අනිවාර්යෙන්ම මේ ක්ලාස් එකත් එක්ක ජොයින් වෙලා යන්න වෙනවා. එහෙම නැත්නම් ඔයා දැනට යන ක්ලාස් එක තුල මේ දේවල් නිවැරදිව සිද්ධ වෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. නමුත් රෑ වැටෙන වලේ දවල් වැටෙනවා නම් හිත එහෙම කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් සම්බන්ධ වෙලා බලන්න. ඔයාලට වෙනසක් තියෙනවා නම් අපේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. කොහෙන් හරි කමක් නැහැ. ඉගෙන ගන්න තමයි ඕනේ. එතකොට අපේ ක්ලාස් එකේ විශේෂත්වය තමයි A to Z අපි කියලා දෙනවා. අහන්න පුළුවන් සියලු පරාසයන් වල ඒ දැනුම ඔයාලට දෙනවා. ඒ අවශ්‍ය ගැඹුරට, ඒ අවශ්‍ය ප්‍රමාණයට ඉතාම නිවැරදිව අපි සාකච්ඡා කරනවා. ඒ සඳහාම සුවිශේෂී මොඩර්න් ක්වෙස්චන්ස් ආදර්ශ ප්‍රශ්න ගණනාවක් අපි සාකච්ඡා කරනවා. ඊට අමතරව අපේ විෂය නිර්දේශයට අදාළ වූ පසුගිය විභාග ගැටලු සියල්ල අපි සාකච්ඡා කිරීම මේ පාඩමක් ඉවර කරලා අපි සිද්ධ කරනවා. එතකොට ඒත් එක්කම බන්ධන පාඩම බැරි කෙනෙක් ඉන්නවනම් බන්ධන පාඩම බැරි කට්ටිය ඕනේ තරම් ඉන්න පුළුවන් නේ.
හරි 100%ක්ම ඒකේ තියෙන කරුණු කාරණා ඇබ්සෝබ් කරලා නැති කෙනෙක් ඉන්නවනම් ඒකේ තව දුරටත් ප්‍රශ්න සහගත තැන් තියෙනවනම් අපි වෙනම ඒ දරුවන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන ඒ දරුවන්ට ඒ කොටසුත් අපි වෙනම දවසක අමතර කාලයක් අරගෙන සාකච්ඡා කරනවා 100%ක් ඒ කොටස් නිවැරදිව කියලා දෙනවා. ඉතින් ඔයාලට අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඒ අවස්ථාවන් අරගෙන ඔයාගේ රිසල්ට් එක ඉතාම හොඳ රිසල්ට් එකක් ගන්න අපේ ක්ලාස් එක්ක සම්බන්ධ වෙන්න. ඉතාම නිවැරදිව අපි ඒ අවශ්‍ය දේවල් කියලා දෙනවා. ඔයාලට ඕනේ වෙලාවක අපිව සම්බන්ධ කරගන්න පුළුවන් ප්‍රශ්න සහගත තැන් තියෙනවනම්. එහෙමනම් මේ එන සතියේ අඟහරුවාදා උදේ 8ට අපි Zoom වලින් කරන්නේ ඉස්සලත් මං කිව්වා අපේ රිවිෂන් ක්ලාස් එකේ චාලක රසායනය පටන් ගන්නවා. බදාදා කරන ක්ලාස් එකේ අපි දැන් ඕගනික් පටන් ගත්තා. ඕගනික් පටන් ගත්තා. ඒ ටිකෙත් අර ඒකත් අලුතෙන් සම්බන්ධ වෙන දරුවන්ට ඒක අවශ්‍ය ඒ ඕගනික් ඉගෙන ගන්න අවශ්‍ය බේසික්ස් ටික තියෙනවා. හරි. ඒ බේසික්ස් ටික අපි කියලා දීලා තමයි ඒ ක්ලාස් එකට සම්බන්ධ කරන්නේ. එහෙම නැතුව එකපාරම එතෙන්ට ඇවිල්ලා ඕගනික් ක්ලාස් එකේදී ඔයාලව සම්බන්ධ කරගන්නේ. ඒ අවශ්‍ය මූලික දැනුම් පද්ධතිය සපයලා තමයි ඒ ඕගනික් ක්ලාස් එකට සම්බන්ධ කරගන්නේ. ඊට අමතරව රසායනික ගණනය අපි එන සතියේ ආරම්භ කරනවා. සඳ ක්ලාස් එකේදී අපි රසායනික ගණනය ආරම්භ කරනවා. එතකොට ඒ ක්ලාස් එකටත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මේක සුපිරියට යන වැඩක්. සුපිරියටම යන වැඩක් තියෙන්නේ. දිවයිනේ ඕනිම ප්‍රදේශයක ඉන්න දරුවෙක් සම්බන්ධ වෙන්න අපි ටියුට්ස් දෙනවා. ටියුට්ස් දෙන නිසා ඒ අවශ්‍ය සියලු දේවල් අපි සපයනවා. ඉතින් ඔයාලට තියෙන්නේ ඒ අදාළ දවස්වල ඒ ක්ලාස් වලට ජොයින් වෙලා ඒ අවශ්‍ය දැනුම ලබාගෙන මේ සැරේ අනිවාර්යෙන්ම එක්සෑම් එක ගොඩ දාන්න තමයි තියෙන්නේ. එතකොට මේ වෙනකන් ඔයාලා වැඩ කරත් වැඩ කරපු පිළිවෙල එච්චර සාර්ථක නැත්තම් දැන් තියෙන දැනුම් පද්ධතිය එච්චර සාර්ථක එකක් නෙවෙයි නම් ඔයාලට පුළුවන් අපි මුලින් ඉඳන්ම පටන් ගන්න නිසා අපේ ක්ලාස් එකත් එක්ක සෙට් වෙලා බලන්න අනිවාර්යෙන්ම. මොකද අපේ ක්ලාස් එකේ මගේ ක්ලාස් එකේ ගොඩක් වෙලාවට වෙන කිසිම තැනක කතා කරන්නේ නැති ගණනය කිරීම ක්‍රමවේදයන් මම කියලා දෙනවා. ඊටාම පහසුවෙන් දැන් රසායනික ගණනය වුණත් එක ගානක් වුණත් හදන්න පුළුවන් ක්‍රම 3-4ක් තියෙනවා. ඒ සියලු ක්‍රම මම කියලා දෙනවා. එතකොට ඔයාලට ගාන කියවට පස්සේ ලේසිම ක්‍රමය මොකක්ද කියලා මතක් වෙලා එයි. එතකොට එක ක්‍රමයකට හුරු වෙන්න එපා. එහෙම වුණොත් තමයි ඒක කටපාඩම් කරන්නේ. තර්ක කරලා ඉගෙන ගන්න. තර්කානුකූලව මේ සබ්ජෙක්ට් හදාරන්න ඕනේ. එහෙම වුණොත් එහෙම ඔයාලට පුළුවන් ඊටාම පහසුවෙන් ගණනය කිරීම කොටස්, තියරි කොටස් 100%ක් නිවැරදිව අධ්‍යයනය කරන්න. එතකොට ඕගනික් කෙමිස්ට්‍රි උනත් 100%ක්ම ලකුණු ගන්න පුළුවන් කොටසක්. ඒ ඕගනික් කරන විදිහක් තියෙනවා. ඒ ක්‍රමයේ හරියට අල්ලගත්තේ නැත්නම් ඔයා සක්‍ර දෙයියන්ගේ ක්ලාස් ගියත් ඔයාලා කරන්න බෑ. හරි? ඒ ක්‍රමයේ මම කියලා දෙනවා. ඒක නිසා ඒ ක්ලාස් වලට මුලින් ඉඳන් ජොයින් වෙන්න අපි සුපිරියටම වැඩේ කරගෙන යනවා. මේ සම්බන්ධ වැඩිදුර විස්තර අවශ්‍යයි නම් අපිව සම්බන්ධ කරගන්න පුළුවන් WhatsApp කරහා. එහෙමනම් ඔය ටික තමයි කියන්න තියෙන්නේ මූලික වශයෙන්. ඉදිරියේදී මේ ක්ලාස් එකේ සිදුවන දේවල් සම්බන්ධව කෙටි වීඩියෝස් මම අප්ලෝඩ් කරනවා. ඉතින් මේ සම්බන්ධ දැනුවත් වෙන්න පුළුවන්. මේ එන සතිය අපි චාලක රසායනය සහ රසායනික ගණනය පටන් ගන්නවා. රසායනික ගණනයෙන් චාලක රසායනයට විශාල බලපෑමක් නැහැ. හරි? චාලක රසායනයෙන් තියෙන සංකල්ප ටිකක් තියෙනවා. ස්ටොයිකියෝමෙට්‍රි එහෙම ඕනි. ඒ අරින්ද විශාල දෙයක් අවශ්‍ය නැහැ. සාන්ද්‍රණය හොයන්න දන්නවා නම් මවුල ආශ්‍රිත මූලික ගණනයක් දන්නවා නම්
ජාලක රසායනයට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. මහ ලොකු බේසික් නොලෙජ් එකක් අවශ්‍ය නැහැ. අවශ්‍ය හැමදේම කියලා දෙනවා. සහ ඒ රසායනික ගණනය ක්ලාස් එක වෙනම පටන් ගන්න නිසා ඒක A to Z යනවා. හරි. ඒ ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. බන්ධන පාඩම අපි ඉවර කරලා තියෙන්නේ. එතකොට බන්ධනත් බැරි කෙනෙක් ඉන්නවනම් බන්ධනත් බැරි කෙනෙක් ඉන්නවනම් ඒ සම්බන්ධව දැනුවත් කිරීමක් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒ අලුතෙන් සම්බන්ධ වෙන ළමයිට ඒ අවශ්‍ය සියලු දැනුම අපි සපයනවා. ඒක නිසා බය නැතුව අපිත් එක්ක එකතු වෙන්න. එකතු වෙලා කොහොම හරි මේ සැරේ ගේම් එක ගහන්න ඕනේ. ඒ සියලු පාඩම් වලට අවශ්‍ය මොඩල් ක්වෙස්චන්ස්, මොඩල් ආදර්ශ ප්‍රශ්න, සියලු දේවල් සියලු පාඩම් වලට අවශ්‍ය ආදර්ශ ප්‍රශ්න, මොඩල් ක්වෙස්චන්ස් සියල්ල අපි සාකච්ඡා කරනවා. ඊටාම බේසික් ලෙවල් එකේ ඉඳලා ඊටාම ගැඹුරට යනකම් ඒ ප්‍රශ්න ඩිසයින් කරලා තියෙනවා. ඒක නිසා ඒ සමහර ප්‍රශ්න උසස් පෙළ මට්ටමට වඩා ටිකක් උඩින් තමයි තියෙන්නේ. අපි ඒ වැඩ කරන්න ඕනේ එහෙම. අපි කිලෝමීටරයක් නම් දුවන්න තියෙන අපිට එක්සෑම් එකේදී අපි කිලෝමීටර් දෙකක්වත් දුවලා අඩුම තරමේ ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඒක තමයි තියරි එක. එහෙම නැත්නම් අපි මීටර් 100ක් 150ක් දුවලා කිලෝමීටරයක් දුවන්න හිතාගෙන හිටියොත් එහෙම ඒක කරන්න බෑ. 100ට 8ක් විතර තමයි කෙමිස්ට්‍රි වලට ඒ ගන්න. ධන වශයෙන්. අසන්න වශයෙන්. එතකොට 30000ක් විතර කෙමිස්ට්‍රි ෆේල් වෙනවා. 80000ක් විතර සාමාන්‍යයෙන් ලියනවා. ගිය අවුරුද්දෙත් 82000ක් විතර ආසන්න වශයෙන් ලියලා තියෙනවා. ඒකෙන් 30000ක් විතර ෆේල් වෙනවා. ඉතින් මේවා ෆේල් වෙන්න ඕනි සබ්ජෙක්ට් නෙමෙයි. මේක ඊටාම පහසුවෙන් අපිට පාස් වෙන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ඒකේ අවශ්‍ය බේස් එක අල්ලගන්න. බේස් එක අල්ලගත්තට පස්සේ ඔයාලට ඊටාම පහසුවෙන් පුළුවන් එතනින් එහාට මේ වැඩේ කරගෙන යන්න. එහෙමනම් වැඩි විස්තර සඳහා ඔයාලට පුළුවන් අපිව සම්බන්ධ කරගන්න. ඔයාලා හැමෝටම එහෙනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.